ඕගොල්ලොත් මේකප් කරාට පස්සේ මේකප් එක ඇෂි වෙනවද? එහෙම නැත්නම් මේකප් එක ඉවරුණාට පස්සේ මූණ නිකන් අලු පාටක් වගේ වෙලාද? ඉතින් මම දන්නවා බ්‍රවුන් ගර්ල්ස්ලා විදිහට අපි මේ දේවල් වලට නිතරම මූණ දෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මේකප් එක ඇයි අපේ ඇෂි වෙන්නේ කියලා සහ ඒ දේවල් කොහොමද ෆික්ස් කරගන්නේ කියලා. පළවෙනි දේ තමයි අපේ ස්කින් එකේ අන්ඩර්ටෝන් එක අපි හරියට අඳුරගෙන නැති එක. මම දන්නවා අන්ඩර්ටෝන් එක ගැන විස්තර කරන වීඩියෝස් ගොඩක් තියෙනවා YouTube එකේ. ඉතින් ඕගලන්ට ඒවා බලන්න පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් අන්ඩර්ටෝන් එක කොහොමද අඳුරගන්නේ කියලා. මේ ඕගලන්ගේ අතේ වේන්ස් දිහා බැලුවොත් වේන්ස් කොළ පාට නම් ඕගලන්ට තියෙන වෝම් අන්ඩර්ටෝන් එක. වේන්ස් නිල් පාට නැත්නම් දම් පාට නම් ඕගලන්ට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එක. වේන්ස් මේ කලර්ස් දෙකේම මික්ස් එකක් නම් කොළ පාටක් තියෙනවා නම් නිල් පාටක් තියෙනවා නම් ඕගලන්ට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. ඕගලන්ට පේනවද දන්නේ නැහැ. මගේ අතේ තියෙන්නේ කොළ පාට වේන්ස්. ඉතින් මගේ අන්ඩර්ටෝන් එක වෝම් අන්ඩර්ටෝන් එක. ඉතින් වෝම් අන්ඩර්ටෝන් එකට ගැලපෙන ෆවුන්ඩේෂන්ස් කන්සීලර් තමයි මම යූස් කරන්නේ පවුඩර්. ඉතින් අපේ ස්කින් ටෝන් එකට ගැලපෙන්නේ නැති ෆවුන්ඩේෂන්ස් කන්සීලර් ඇප්ලයි කරාමත් අපේ මේකප් එක අන්තිමේදී ඇෂි ලුක් එකකට හැරෙනවා. ඊළඟ එක තමයි කලර් කරෙක්ට් නොකරන එක. ඉතින් අපි බ්‍රවුන් ගර්ල්ස්ලා විදිහට අපේ ගොඩක්ම හයිපර් පිග්මන්ටේෂන් මේ කට වටේ ඒ වගේම අන්ඩර් අයි ඩාර්ක්නස් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆෙයාර් ස්කින් එකකට සාපේක්ෂව අපේ ස්කින් ටෝන් වල මේවා සාමාන්‍යයෙන් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්කින් ටෝන් එක තව ටිකක් ඩීප් යන්න ඒ ගතිය තව ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපි බ්‍රවුන් ගර්ල්ස්ලා විදිහට අනිවාර්යයෙන්ම කලර් කරෙක්ට් කරන්න ඕනි අපි මේකප් ඇප්ලයි කරන්න කලින්. ඒකට මේ වගේ කලර් කරෙක්ටර්ස් තියෙනවා මාකට් එකේ. ඔයගලන්ට ඒවා මිලදී ගන්න පුළුවන්. අපේ ස්කින් ටෝන් එකට ගැලපෙන කලර් කරෙක්ටර්ස් ගැන කතා කරොත් ගොඩක්ම පීච් කලර් කරෙක්ටර්ස් මගේ වගේ ස්කින් ටෝන් එකක් තියෙන කෙනෙක්ට ගැලපෙනවා. ඉතින් දැන් මාකට් එකේ පීච් වලත් එක එක කලර්ස් තියෙනවා ලයිට් පීච්, ඩාර්ක් පීච් ඒ වගේ. ඉතින් තමන්ගේ ස්කින් ටෝන් එකට ගැලපෙන විදිහට අපිට ඒවා ගන්න පුළුවන්. තව ටිකක් ඩීප් ස්කින් එකක් නම් මේ වගේ ඔරෙන්ජ් කලර් කරෙක්ටර් එකක් යූස් කරන්න පුළුවන්. තවත් ඩීප් ස්කින් ටෝන් එකක් නම් රෙඩ් කලර් වගේ කලර් කරෙක්ටර් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් දැන් මං ගාව පීච් කලර් කරෙක්ටර් එකක් නැති නිසා මම මේ ඔරෙන්ජ් කලර් කරෙක්ටර් එකට මගේ කන්සීලර් එකෙන් චුට්ටක් මික්ස් කරලා තමයි මම යූස් කරන්නේ. මේ තියෙන මගේ කන්සීලර් එක. මම එකපාරටම මේක ඇප්ලයි කරන්නේ නැත්තේ මේකේ ඉන්ටෙන්සිටි එක වැඩි මගේ ස්කින් ටෝන් එකට. එතකොට මේක කවර් කරන්න ආපහු මට සෑහෙන ප්‍රමාණයක් ෆවුන්ඩේෂන් හරි කන්සීලර් හරි යූස් කරන්න වෙනවා මේක කවර් කරන්න. ඉතින් අනිත් විදිහ තමයි අපේ මේ ඩාර්ක්නස් එක ගොඩාක් නැත්තම් අපිට පුළුවන් අපේ ස්කින් ටෝන් එකට ගැලපෙනම කන්සීලර් එකක් යූස් කරලා ඒ ටික කන්සීල් කරගන්න. ඉතින් මේ තියෙන්නේ සයිඩ් බයි සයිඩ් මම මගේ ස්කින් ටෝන් එකට ගැලපෙන කන්සීලර් එක ඇප්ලයි කරලා මේ තියෙන්නේ කලර් කරෙක්ටර් එක ඇප්ලයි කරලා. ඉතින් මට ගොඩක්ම මගේ තියෙන මේ ඩාර්ක්නස් එක ගොඩාක් නැති නිසා මගේ ස්කින් ටෝන් එකටම ගැලපෙන කන්සීලර් එකකින් මට මේක කන්සීල් කරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් ලොකු ඩාර්ක්නස් එකක් තියෙනවා නම් ඔරෙන්ජ් හරි පීච් හරි ඒ වගේ කලර් කරෙක්ටර් එකක් යූස් කරන එක හොඳයි ඩාර්ක්නස් එක කවර් කරගන්න. ඊළඟ එක තමයි අපේ ස්කින් එකට කොහෙත්ම ගැලපෙන්නේ නැති ගොඩාක්ම ලයිට් කලර්ස් ඇප්ලයි කරන එක. මේකෙනුත් අපේ මේකප් එක ඇෂි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගේ ස්කින් එකට ගැලපෙන හරිම ෂේඩ් එක ඇප්ලයි කරන්න. මම කියන්නේ එක ෂේඩ් එකක් වගේ ලයිට් උනාට කමක් නැහැ. මොකද ගොඩක් ෆවුන්ඩේෂන්ස් ඔක්සිඩයිස් වෙනවා. එතකොට අපේ ස්කින් ටෝන් එකට ඒක ඇඩ්ජස්ට් වෙනවා ටික වෙලාවක් යද්දි. ඒ නිසා එක ෂේඩ් එකක් වගේ ලයිට් උනාට කමක් නැහැ. හැබැයි ගොඩාක් අර ලයිට් ෆවුන්ඩේෂන්ස් ඇප්ලයි කරන්න එපා. ඉතින් මම දැන් මං ගාව තියෙන ලයිට් කලර් ෆවුන්ඩේෂන් එකක් මම ඇප්ලයි කරලා පෙන්නන්නම්. ඔයගලන්ට එතකොට බලන්න පුළුවන් වෙයි මේක කොහොමද මේ ඇෂිනස් එක පේන්නේ කියලා. ඉතින් ඉමීඩියට්ලි ඔයගලන්ට පේනවා ඇති මගේ මේ කට වටේ තියෙන මේ
ඇෂිනස් එක. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ හරිය මට ගොඩක් මේක පේනවා. මෙන්න මේ හරියේ මට ඒක ගොඩක්ම පේනවා. ඉතින් මේ කලර් එක මට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මම කරලා තියෙන වැරද්ද මෙතනදී මම මේක කලර් කරෙක්ට් කරලා නැහැ. ඉතින් මේක කලර් කරෙක්ට් කරලා මම ඇප්ලයි කරොත් මේ ෂේඩ් එක not bad මට. හැබැයි මම දැන් මේ කලර් කරෙක්ට් කරලා නැති නිසා මේ කටවටේ තියෙන අර ඩාර්ක්නස් එක ඇෂ් ගතියක් වෙලා මේකප් එකේ පේනවා. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් අපේ ස්කින් ටෝන් එකට හරියන ෆවුන්ඩේෂන් එක තෝරගන්න. අංක 1 අපි අපේ අන්ඩර් ටෝන් එක අඳුර ගන්න ඕනේ. අන්ඩර් ටෝන් එකට අනුව අපිට ෆවුන්ඩේෂන් එක තෝරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයගලන්ට පුළුවන් ටිකක් ඔයගලන්ගේ ස්කින් ටෝන් එක ළඟින් යන ටික්ටොකර්ස්ලා නැත්නම් යූටියුබර්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ගේ channels බලන්න පුළුවන්. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන කලර් එකද මට මැච් වෙන්නේ කියලා. මොකද මමත් ඒක කරනවා. අනිත් දේ තමයි අපිට කරන්න පුළුවන් තව දෙයක් mix and match කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ස්කින් ටෝන් එකට හරියටම ගැලපෙන කලර් එක අපිට හොයාගන්න අමාරු නම් අපිට පුළුවන් අපේ ස්කින් එකට shades කීපයක් හරි එකක් හරි දෙකක් හරි light foundation එකක් අරගෙන ඊළඟට dark foundation එකකුත් ගන්න. ඒ දෙක අරගෙන mix කරලා අපිට හරියන shade එක හොයාගන්න පුළුවන්. හැබැයි මෙතනදිත් මතක තියාගන්න තමන්ගේ අන්ඩර්ටෝන් එකට ගැලපෙන ෆවුන්ඩේෂන්ස් දෙකක් එතනදිත් ගන්න. ඊළඟ දේ තමයි අපේ ස්කින් ටෝන් එකට ගැලපෙන්නේ නැති ගොඩාක් ලයිට් කන්සීලර් එකක් එකපාරටම අපි ඇප්ලයි කරන එක. ඉතින් මේකෙනුත් අපේ අන්ඩර් අයිස් එහෙම ඇෂ් ගතියක් පෙන්වන්න පුළුවන්. ඉතින් මං ගාව දැන් තියෙන කන්සීලර් එකක් මේක මට ගොඩක් ලයිට්. ඉතින් මම මේක ඇප්ලයි කරලා පෙන්වන්නම් ඔයගලන්ට. එතකොට ඔයගලන්ට වෙනස බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති වෙනස එක ඇෂ් ගතියක් පේනවා. මම තව ටිකක් කන්සීලර් ඇප්ලයි කරන්නම්. බලමු තව ටිකක් ඇප්ලයි කරාම මේක අපිට මග හරව ගන්න පුළුවන්ද කියලා. මට හිතෙන්නේ ඒ තවමත් මේ ඇස්සට තියෙන ඇෂ් ගතිය තියෙනවා. මම හිතන්නේ ඔයගලන්ටත් ඒක පේනවා ඇති. මම දන්නේ කැමරාවට එක හරියට පේනවද කියලා. ඒ නිසා අපේ ස්කින් ටෝන් එකට වඩා ගොඩාක් ලයිට් කන්සීලර් එකපාරටම අපේ තියෙන අර හයිපර් පිග්මන්ටේෂන් ඩාර්ක්නස් වලට ඇප්ලයි කරන්න එපා. එතකොටත් අපේ මේකප් එක ඇෂි වෙනවා. අනිත් දේ තමයි අපේ ස්කින් ටෝන් එකට ගැලපෙන්නේ නැති පවුඩර්ස් අපි යූස් කරන. ඉතින් මේකෙදිත් අපි white powders එහෙම නැත්නම් අපේ අන්ඩර් ටෝන් එකට ගැලපෙන්නේ නැති පවුඩර්ස් ඇප්ලයි කරාම මේ ග්‍රේ කාස්ට් එකක් අපේ මූණේ එන්න පුළුවන්. ඒ තමයි අපි පවුඩර් ඇප්ලයි කරනකොට අපි මේ විදිහට අරගෙන මේ පවුඩර් පෆ් එකේ දැන් ගොඩක් පවුඩර් තියෙනවා. මේක කෙලින්ම මේ විදිහට අපි ඇප්ලයි කරනවා. එතකොට අර පවුඩර් එකේ තියෙන අර white cast එක ඒ විදිහටම හිටිනවා. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ පවුඩර් අරගෙන මේ විදිහට පොඩ්ඩක් excess powder අයින් කරලා ඒ ඉතුරු වෙන ටික අපිට මෙහෙම ඇප්ලයි කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි අපේ අන්ඩර්ටෝන් එකට ගැලපෙන පවුඩර් එකක් යූස් කරන්න. white color powders යූස් කරන්න එපා. මොකක් හරි tint එකක් තියෙන නැත්නම් color එකක් තියෙන powders apply කරන්න. එතකොට මේ ග්‍රේනස් එක අපිට මග හරව ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරන්නයි හදන්නේ. ඉතින් මම හිතනවා මේකප් එක ඇෂි වෙන එක සම්බන්ධයෙන් ඕගොල්ලන්ට තිබුණ ප්‍රශ්න ගොඩක් දුරට निराකරණය වෙන්නේ නැති කියලා. ඉතින් ඕගොල්ලොත් මේ වගේ මේකප් එක ඇෂි වෙන එක ගැන එක්ස්පීරියන්ස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. සහ ඒ ගැන ඔයගොල්ලන්ගේ තව මොනවා හරි ඔයගොල්ලෝ යූස් කරන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියෙනවා නම් ඒ දේවලුත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මටත් කැමතියි මේ දේවල් දැනගන්න. මමත් කැමතියි මේ දේවල් ඉගෙන ගන්න. මේ දේවල් ඔයගොල්ලෝ try කරලා බලන්න. ගොඩක් දුරට ඔයගොල්ලන්ගේ මේකප් එක ලස්සනට කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙයි මේ ප්‍රශ්න ටික ඔයගොල්ලන්ට තිබුණා නම්. අදට මේ වීඩියෝ එක මම ඉවර කරනවා. ඉස්සරහට තවත් මේකප් වීඩියෝස් වලින් මම ඔයගොල්ලන්ව හම්බ වෙන්නම්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්නම්. bye